රයිට් අයිබෝන් දේවපුතේ අපේ වීඩියෝ මාලාවේ පහවසර ශිෂ්‍යත්ව විභාග ඉලක්ක වීඩියෝ මාලාවේ දෙවෙනි ගැටලුවත් එක්ක තමයි අපි මේ සම්බන්ධ වෙන්නේ. රයිට් ටයිම් එකට හදන දෙවෙනි ගැටලුව. හරි. එහෙනම් ඔන්න ගැටලුව දාලා තියෙනවා මම විනාඩි දෙක කාලෙකුත් ලබා දෙනවා. හරි. විනාඩි දෙකක් ඇතුළත ගැටලුව හදලා උත්තරයක් ගන්න. ඊට පස්සේ මම ගැටලුව සාකච්ඡා කරන විදිහ කියලා දෙනවා. හරි. එහෙනම් හැමෝම උත්සාහ කරන්න මෙන්න ගැටලුව. අපේ දෙවෙනි ගැටලුව මේවා ගැටලු විශාල ප්‍රමාණයක් අපි හදනවා. එහෙනම් ඔය දෙවෙනි ගැටලුව. හරි. හැමෝම උත්සාහ කරන්න. හරි. කටු වැඩක් කිරීම අවශ්‍යයි. කටු වැඩක් කිරීම අවශ්‍යයි නැත්නම් හරියට උත්තරය අපිට ගන්න වෙන්නේ නැහැ. හරි. ගාන හොඳට කියවලා කටු වැඩ කරන්න. හරි. ඔන්න විනාඩි දෙක කාලයක් දීලා තියෙනවා මම. විනාඩි දෙක කාලයක් දීලා තියෙනවා. හරි. රයිට්. අවසාන තත්පර 42. රයිට්. ඔන්න පුතේ වෙලා අවසానයි. හරි. ඔන්න විනාඩි දෙක කාලයක් මම ලබා දුන්න ගානට. කටු වැඩ කරලා උත්තරයක් ගන්න. හරි. එතකොට ඔයාලට පුතේ කටු වැඩ පොත අරගෙන වීඩියෝ එක බලන්න තියෙන්නේ. එතකොට මේ දෙන විනාඩි දෙක ඇතුළතම ගාන හදන්න. ගාන හදලා ඊට පස්සේ බලන්න මම සාකච්ඡා කරද්දි ගත්ත උත්තරේ හරිද කියලා. හරි. එහෙනම් අපි ගාන සාකච්ඡා කරමු. රයිට්. මෙන්න පුතේ ගානේ කියනවා මෙන්න මෙහෙම කතාවක්. කොහොම කතාවක්ද කියන්නේ? මෙන්න මෙහෙම කතාවක් තමයි කියන්නේ. ළමයෙක් පිට්ටනියක හරි මැද සිට නැගෙනහිර දිශාවට මීටර 6ක් යනවලු. දැන් නැගෙනහිර අපි දන්නවා මේ පැත්තනේ. ඊතලයක් දාලා මීටර 6 කියලා දානවා. එහෙනම් නැගෙනහිර දිශාවට මීටර 6ක් ගියා. හරි. නැගෙනහිර දිශාවට මීටර 6ක් ගියා. ගොස් තම දකුණු අත පැත්තට හැරී තවත් මීටර 6ක්. එහෙනම් තමන්ගේ දකුණු අත පැත්ත නම් මෙයා මෙතනින් යටටද හැරෙන්න ඕන උඩටද හිතන්න. දැන් ඉන්නේ මෙයා මෙතන. ඒතර මෙයා මෙහෙම ඇවිදගෙන මෙහෙම ඇවිදගෙන යද්දි මෙයාගේ දකුණු අත තියෙන්නේ මේ පැත්තේනේ. මෙයාගේ දකුණු අත තියෙන්නේ මේ පැත්තේ. හරි. එහෙනම් දකුණු අත පැත්ත නම් මේ පැත්තට තමයි හැරෙන්න ඕනේ. හරි. එයාගේ දකුණු අත පැත්තට හැරෙනවා කියන්නේ ඒ පැත්තට තමයි හැරෙන්න ඕනේ. හරි. එතකොට දකුණු අත පැත්තට මීටර 6ක් යනවා කියන්නේ මේ සමාන දුරක්ම යනවා. හරිද? ඒ සමාන දුරක්ම යනවා. මේ දුරට සමාන දුරක්ම යනවා. හරි. එහෙනම් ඔන්න තම දකුණු අත පැත්තට හැරී තවත් මීටර 6ක් ගොස් ඊට පස්සේ මොකද කියන්නේ? යලි තම දකුණු අත පැත්තට හැරී තවත් මීටර 6ක් යනවලු. එහෙනම් දැන් මොකද වෙන්නේ? දැන් මෙතනනේ නැවතුනේ. ඔය නැවතිච්ච තැන ඉඳන් ආයෙත් දකුණට හැරෙනවා. දැන් හිතන්න කොහොමද අපි ගන්නෙ? හරි? මෙයා මෙහෙට හැරුණොත් මොන අත පැත්තද? මෙහෙට හැරුණොත් මොන අත පැත්තද? මෙහෙම පල්ලහැට ඇවිල්ලා මේ පැත්තට ගියොත් අපි දන්නවා දකුණු අත පැත්තට හැරෙන්නේ. අනිත් පැත්තට ගියොත් අපි දන්නවා වම් අත පැත්තට හැරෙන්නේ. හැමතිස්සෙම ඔරලෝසු කටු කැරකෙන පැත්ත තමයි දකුණු පැත්ත කියන්නේ. එහෙනම් අපි ඔය හරවන්න ඕන ඊතල දාන්න ඕන ඔරලෝසුවේ කටුව කැරකෙන පැත්තට. සාමාන්‍ය දක්ෂිණාවර්තව තමයි ඔරලෝසුවේ කටුව කැරකෙන්නේ. හරි. එතකොට එහෙනම් ඔන්න දකුණු පැත්තට නේද? එහෙනම් ඔන්න දකුණු පැත්තට හැරිලා තවත් මීටර 6ක් යනවලු. එහෙනම් මෙයා මීට සමාන දුරක් මෙහෙම යනව නේද? එතකොට අන්න මීටර 6යි. එහෙනම් මෙන්න මෙයා නවතින තැන. මෙන්න පටන් ගත්ත තැන. මේ තමයි ආරම්භ කරපු තැන. හරිද?
ආරම්භක ස්ථානය. ඊට පස්සේ මේ මොකද්ද? මේ අවසන් කළ ස්ථානනේ. මේ අවසන් කළ ස්ථානය. දැන් බලන්න ගානේ මොකක්ද අහන්නේ. හරි. දැන් ඔහු සිටින්නේ මුලින් සිටි ස්ථානයට කොපමණ දුරකින්ද? එහෙනම් දැන් හිතන්න දැන් ලේසි. දැන් ලේසි. දැන් මෙන්න මේ දුර. මෙන්න මුලින් හිටපු තැන දැන් ඉන්න තැන. මේ දුරත් කීයද? මේ දිග 6යි නම් මේ දිගත් මොකද වෙන්න ඕනේ? මීටර 6යි නේද? එහෙනම් දැන් ඉන්නේ ආරම්භ කරපු ස්ථානේ දැන් මීටර 6ක දුරින්. හරි. එහෙනම් කොපමණ දුරකින්ද? මීටර 6යි කියලා ආවනම් උත්තරේ හරි. රයිට්. එහෙනම් ඔය අපි හැදුවේ අපේ වීඩියෝ මාලාවේ දෙවෙනි ගැටලුව. රයිට්. එහෙනම් තුන්වෙනි ගැටලුව අනිවාර්යෙන් බලන්න. තුන්වෙනි ගැටලුවත් බලලා උත්තර හදා ගන්න. මම තුන්වෙනි ගැටලුවත් group එකේ දානවා. රයිට්. එහෙනම් හැමෝටම අයබෝවන්.